බස් පෙරලිලා මිනිස්සු මැරෙනවා. අපිත් බස් වල නැගලා යනවා. හිතන්න අපි යන බස් එක පෙරලිලත් මැරෙන්න පුළුවන් නේ. බස් හැප්පිලා මිනිස්සු මැරෙනවා. අපි යන බසුත් හැප්පෙන්න පුළුවන්. හිතන්න අපේ මේ බස් එකේ අපේ මරණේ එන ඇක්සිඩන්ට් එක වෙන්න පුළුවන් නේ. නාගන්න බාත්රූම් එකට යන මිනිස්සු බාත්රූම් එකේ වැටිලා මැරෙනවා. එයා නාලා එන බලාපොරොත්තුෙන් ගියාට එයා එන්නේ මරණය. කණ්ඩ ගත්ත බත් එක හිර වෙලා මිනිස්සු මැරෙනවා. අපි වේලෙන් වේල කකා යනවා. මැරෙන වේල ඊළඟ වේලද කවුද දන්නේ? හිතන්න ජීවිතේ එලාම් තියාගෙන අපි නිදා ගන්නවා. මං හෙට උදේ මේ වෙලාවට ඇහැරෙන්න ඕන. එලාම් තියාගෙන නිදාගත්ත මිනිස්සු නින්දෙදිම කී දෙනෙක් මැරෙන්නේ නැද්ද? හිතන්න මේ ජීවිතේට මරණය පැමිණෙන රාත්‍රිය අදද කියලා කවුද දන්නේ? අපි හිතමු. අපේ ජීවිතය ගැන හිතමු. හිතලා ඉක්මනට සත්පුරුෂයාගේ ආශ්‍රය මුණ ගැහිච්ච මොහොතේ හොඳට ඔයාලගේ ජීවිතේ කළමනාකරණය කරගන්න. පවට ලැජ්ජාවක් නැති පවිටන්ව ඈතින් ඈතට විසික් කරන්න. මේ අවුරුදු 60 70ට මේ කුංග මට ඕනේ. ඔයාලගේ ජීවිතය ඇතුලේ හොඳ පවට ලැජ්ජාවක් හොඳ අකුසලයට ලැජ්ජාවක් ඇති කරගන්න. ලැජ්ජාවක් නැතුව ආසාවෙන් ප්‍රීති වෙවි හිනහ වෙවි පින් කරගන්න. හිනහ වෙවි කුසල් වඩා ගන්න. අනේ අදත් පින්කමක් මට ආසාවෙන් පින් කරගන්න.